Hi guys. ඔයත් iPhone user කෙනෙක් නම් බලන්න මම අද කියන මේ tips ටිකත් ඔයාලා change කරලාද තියෙන්නේ කියලා. ඔයා iPhone එක use කරද්දී මෙන්න මේ area එක touch කරද්දී display එක පල්ලෙහාට එනවා නම් ඔයාලට මේක කරදරයි නම් ඔයාලට පුළුවන් මේක settings වලින් වෙනස් කරන්න. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා මුලින්ම settings වලට යන්න. settings වලට ගියාට පස්සේ පල්ලෙහාට drag කරගෙන යද්දී option එකක් තියෙනවා accessibility කියලා. ඒක touch කරන්න. ඒක touch කරලා පල්ලෙහාට යද්දී තවත් option එකක් තියෙනවා touch කියලා. ඒක ටච් කරන්න. ටච් කරාට පස්සේ මෙතන ඔප්ෂන් එකක් පෙන්වුම් කරනවා reachability කියලා. ඒක ඕෆ් කරගන්න. ඒක ඕෆ් කරාට පස්සේ මම අර කලින් පෙන්වුවා වගේ ඔයාලා අර පල්ලෙහා ඒරියා එක ෆෝන් එකේ ක්ලික් කරාම ඩිස්ප්ලේ එක පල්ලෙහාට ඩ්‍රැග් වෙන එක නවතිනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලා iPhone එක පාවිච්චි කරද්දී මෙන්න මේ විදිහට app එකක් ටච් කරගෙන ඉද්දි මෙන්න මේ options ටික display වෙන්න පොඩි වෙලාවක් යනවා නම් ඔයාලට ඒකත් settings වලින් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒකට කරන්න තියෙන්නේ ඔයාලා මුලින්ම ඒකටත් settings වලට යන්න. settings වලට ගියාට පස්සේ පල්ලෙහා තියෙන accessibility කියන option එක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ආයෙත් ටච් කියන option එක ටච් කරන්න. එතකොට ඔයාලට reachability කියන එකට පල්ලෙහායෙන් පේනවා haptic touch කියලා. ඒක default තමයි තියෙන්නේ. ඒක fast දාගන්න. fast දැම්මට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට home screen එකට ගිහලා මොකක් හරි app එකක් touch කරගෙන හිටියොත් අර මං කියපු options ටික එන්න පොඩි වෙලාවයි යන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න මාත් එක්ක follow up එකේ ඉන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක useful කියලා හිතනවා නම් මේ වීඩියෝ එකට like එකක් දාගෙන ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න.